නමෝ බුද්දාය. තෙරුවන් සරණයි මගේ යාළුවෝ සියලුම දෙනාට. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති දැන් මම අද ඔයාලට මේ ගේන වීඩියෝ එක ධාතු ගර්භය තුල තැන්පත් වුණු ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ নমස්කාර පූරකව සිටින් සියලු දෙනාම වන්දනාමාන කරගන්න. කිසිම කහටක් සිතේ තියාගන්න එපා. ඉතින් ඔයා බලන්න බැරි වුණු කෙනෙකුට තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මොකද මෙම ස්ථානය ගොඩාක් දෙනෙකුට බලන්න බැරි අය අපේ ලංකාවේ ඉන්නවා. සහ පිටරට ඉන්න අයටත් මේක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුණා. මොකද ඉතාමත් ලස්සන තැනක්. ඇත්තමයි දිව්‍ය ලෝකයකට ගියා වගේ හැඟීමක් දැනෙනවා මෙම ස්ථානයේදී. ඔයාලට පේනවා ඇති මෙන්න මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළ තමයි මම දැන් ඔයාලට ඔය පෙන්නුවේ. ඉතින් තාමත් ලස්සනයි යාළුවනේ, නැවතිලා බලලා යන්න. මෙතනින් ගොඩ දෙනෙක් යනවා බස් වල යන අයට නම් මේක බලන්න අමාරුයි. ඉතින් පුද්ගලික වාහනවල යන අය ගොඩාක් දෙනෙක් මෙතන නතර කරලා වඳිනවා මම දැක්කා. ඉතින් ඇත්තටම මටත් හරිය ආස හිතුණා මෙතන වඳින්න. ඒක නිසා මමත් නවත්තලා මොහොතකට මෙතන වැඳ පුදාගෙන ගියේ. ඉතින් අපි එනකොට ගොඩාක් රෑ වෙලා මේ ස්ථානයට මේ පන්සලට. ඉතින් හරියම ආස හිතුණා මේ පන්සල වඳින්න මට. ඒක නිසාමයි මම මෙතනදී නැවතුනේ. ඉතින් මට හිතුණා මේක ඔයාලටත් බලන්න ෂෙයා කරන්න ඕනි කියලා. ඉතින් හරියම ලස්සනයි යාළුවනේ. හරියටම කිව්වොත් ඇත්තමයි දිව්‍ය ලෝකයකට ගියා වගේ චෛත්‍ය රාජානන් තුල ඇතුළ බලනකොට. ඉතින් ඔයාලට පේනවා ඇති මේක නිර්මාණය කරපු අය මේකට මහන්සි වෙන අය කොයිතරම් මහන්සි වෙලා මේ කටයුත්ත කරලා තියෙනවද කියලා. ඉතින් ඒගොල්ලන්ටත් පින් අනුමෝදන් වෙන්න ඕනි. ගොඩාක් දුර ඉඳන් එන අයට මහන්සිය නිවා ගන්න හෝ මෙතන නැවතිලා බුදු පියාණන් වහන්සේ වැඳ පුදාගෙන යන්න, සිත නිවා ගන්න මහන්සිය වෙහෙස නිවෙන තැනක්. ඇත්තටම ඔයාලට මම කියන්නේ මෙතන ඉතාමත් ලස්සන. කියන්නේ ලස්සන කියන්නේ හදවතට දැනෙන තැනක්. ඒ කියන්නේ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ බුදු පිළිමයක් හෝ තියෙන තැනක අපිට මාරණ නිදහසක්, මාරම සැනසීමක් විතර දැනෙනවා. ඉතින් බලන්න ওই පහළ කොටස තමයි ඔතනින් පල්ලෙහාට බහින්න පුළුවන්. එතනින් පල්ලෙහා බෝමළුව තියෙනවා. ඉතින් ඔයාලට හිතේ හැටියට වැඳ පුදා ගන්න පුළුවන්. එන්න බැරි වුණු යාළුවන්ට තමයි මම මේ වීඩියෝ එක දාන්න ඕනි කියලා හිතුනේ. මොකද ගොඩාක් දෙනෙකුට මේ බලන්නකො ඔතන පල්ලෙහා කොටසකුත් තියෙනවා. එතනින් පල්ලෙහා තමයි බෝමළුවට අපි ගියේ. එතනින් පල්ලෙහාට බැහැලා. ඉතින් හරියම ලස්සනයි. ලස්සනයි කියන්නේ හදවතට දැනෙනවා අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔබටත් මටත් අප සියලු දෙනාටම උතුම් අමා මහ නිවනම ලැබේවා. සාදු සාදු සාදු.